Welcome, change makers. Uh, this is your first recording session. ඒ කියන්නේ මම ඔයගොල්ලන්ට කිව්වා වෙන පිළිවෙල. අපි live videos 13ක් සෙනසුරාදා 9 ඉඳලා 10 මාර ඊගාවට අපි කරනවා මම ඔයාලට දෙනවා කිව්වා recording videos 3ක් හරි 4ක් හරි. මේ ඇවිල්ලා ඒ recording videos වලින් එකක්. මේක මම ඉක්මනට ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා වීඩියෝ ලෙන්ත් එක වැඩි කරන්න කිව්වා. සහභාගීත්වය ළමයි ඉතාමත් අඩුයි. ඒකට හේතුව මම ඇත්තටම මට පුදුම හිතෙනවා සහභාගී වෙන ළමයි නම් බුද්ධිමත් ළමයි. කොට බුද්ධිමත් ළමයි වශයෙන් නාගතය ගැන දැක්මක් තියෙන ළමයි වශයෙන් ඔයගොල්ලන්ට යුතුකමක් තියෙනවා ඔයගොල්ලෝගේ යාළුවෝ ගොඩ දාගන්න. ඒත් මම එදා කිව්වා වගේ තමයි ඉංග්‍රීසි නැතුව නම් අමාරු ඉස්සරහට. වෙන සර්ච් එක තමයි කිව්වේ ඔයගොල්ලන්ට. කොට මගේ ආයතනය ගැන මම කතා කරනවා. මගේ ආයතනය වුණා යාළුවකින් ඉන්ටර්න්ස්ලා බඳවා ගන්නකොට අපි බලන්නේ ඇකඩමික් යට වැඩ පුළුවන්ද කියලා බලනවා. ඉංග්‍රීසි පුළුවන්ද කියලා බලනවා. අද තියෙන තාක්ෂණය නෙවෙයි හෙට තියෙන. අද තියෙන තාක්ෂණය නෙවෙයි හෙට තියෙන. කොට ඒකයා රිසර්ච් කරලා හොයලා තනියම ඉගෙන ගන්නවා. ඒ තනියම ඉගෙන ගන්න ඉංග්‍රීසි ඕන. එතකොට විවිධ මේක ආයතනයක විවිධ පාර්ශව ඉන්නවා. විවිධ ජාතීන් ඉන්නවා. ඒ විවිධ ජාතීන් අතර සංවේදනය කරනකොට අපිට පොදු මාධ්‍යයක් ඕන. පොදු භාෂාවක් ඕන. ඒ පොදු භාෂාව වෙන්නේ ඉංග්‍රීසි භාෂාව. ඉතින් ඒ හේතුව මත පොදු භාෂාව ඉංග්‍රීසි භාෂාව. ඉතින් ඒක නැතුව අමාරුයි නෙවෙයි බෑ. ඒක නැතුව බෑ. ඒක නැතුව කිසිම දෙයක් කරන්න බෑ. ඒක තමයි ඇත්ත. ඉතින් ඒක මනින එක ලිඛිතයමය එක සෝස් එකක් තමයි මේ ඇඩ්වාන්ස් ලෙවල් ජෙනරල් ඉංග්‍රීසි. ඉතින් අපි මේක හරියට කරගන්න ඕන. මම හිතුවේ මට ඕනේ ඇත්තටම නෝටබල් හොඳට පේන වෙනසක් කරන්න ඔයගොල්ලෝගේ ජෙනරල් ඉංග්‍රීසි සල්ට් වල මම ලොකු විශ්වාසයකින් ඉන්නේ. හැබැයි ළමයි ප්‍රමාණය තාමත් අඩුයි. මට කැපී පෙනෙන වෙනසක් කරන්න බැරි වෙයි. හැබැයි සහභාගී වෙන හැමෝගෙම ජෙනරල් ඉංග්‍රීසි සල්ට් එක හොඳ වේවි කියලා මම හිතනවා. මම ප්‍රාර්ථනා කරනවා. මට විශ්වාසයක් තියෙනවා. ඔයගොල්ලෝ මම කියන විදිහට වැඩ කරන්න. ලස්සනට ෆයිල් එක හදන්න. මේ අද කරන්නේ අපි ඊමේල් කියන කොටස. ඊමේල් කියන කොටසේ අන්තිම වතාවට එක්සෑම් එකට ආවේ 2021. ඒකෙන් තමයි ඊමේල් එකේ අන්තිම ප්‍රශ්නයක් ආවේ. ඊට පස්සේ ඇවිල්ලා නැහැ. කොට 2021 පස්සේ දිගින් දිගටම ආවේ letters. informal letters, formal letters දෙකම ආවා. කියන්නේ ඉංග්‍රීසි ජෙනරල් ඉංග්‍රීසි පේපරේ ප්‍රශ්න 21ක් තියෙනවා. ප්‍රශ්න 21ක් තියෙනවා. වැඩි තම දිග පේපරයක් ලියන්න තියෙනවා ගොඩක්. හිතන්න තියෙනවා ගොඩක්. එහෙනම් පැටිපුර ලියන්න ගියත් අවුල් වෙනවා. කියන්නේ පැටිපුර ලියන්න ගියොත් අනිවාර්යයෙන්ම ටයිම් එක නැතිලා ගන්න පුළුවන් ලකුණු ටිකත් අප්සෙට් කරගන්න. එහෙම නෙවෙයි හොඳට මොලේ කල්පනා කරලා ලියන්න ඕන මතකෙන් ලියන්න ඕන. උපරිම ලකුණු ටික ගන්න. මම ඔයගොල්ලන්ට අර මහෞෂධ පඬිතයා වගේ ආමත් ඉහළ නුවණින් එහෙම උගන්වන්නේ නැහැ. මම උගන්වන්නේ ඔයගොල්ලන්ගේ ලෙවල් එකට ඇවිල්ලා. කියන්නේ ඒකක් ගන්න සුදුසු ඕන ඒකක් ගන්න ඕන මට්ටමට මම උගන්වනවා. ලොකු වැඩ නොදම. ලොකු වැඩ ඕනේ අපිට. අපිට ඕන රිසල්ට් එක කොට දාගන්න. ඒකට අපිට මේක ප්‍රමාණවත්. හරිද? ඒතර ළමයි මම පටන් ගන්නවා පන්තිය නම් ඊමේල් ඔයගොල්ලන්ගේ යාළුවන්ට
ඉතින් ඕගොල්ලන්ගේ යුතුකමක් තියෙනවා ඕගොල්ලන්ට ඒ යාළුවන්ට පැහැදිලි කරන්න මේක. නැත්නම් පස්සේ පැහැදිලි කරලා වැඩක් නැහැ ඒකයි. ඊමේල් කියන්නේ එතකොට මම ඔයගොල්ලන්ට ඒක බෝඩ් එකේ එක්ස්ප්ලেইন කරනවා. දැන් අපි ලෙටර් එකක් ගත්තම අපි දන්නවා ෆෝමල් ඉන්ෆෝමල් කියලා කොටස් දෙකක් තියෙනවා. කොට ලෙටර් එකක් ගත්තම අපි දන්නවා ෆෝමල් මේක දෙකම ඉන්ෆෝමල් ඉන්ෆෝමල් ෆෝමල් ෆෝමල් කියලා කොටස් දෙකක් තියෙනවා ලෙටර් වල. හරිද? ලෙටර් වල. ඒ වගේම තමයි මේක. ලෙටර් එක වගේම තමයි ඊමේල් එක. ලෙටර් එකට වඩා ලේසි. උඩ අර යවන්නාගේ ඉන්නේ ඒක මොනවද දාන්න ඕනේ. පොඩි වැඩ ටිකක් තමයි කරන්න තියෙන්නේ ඊමේල් එකක් ලියනකොට. අපි ඉස්සෙල්ලම ලියන්නේ from කියන්නේ යවන්නාගේ ඊමේල් ඇඩ්‍රස් එක. හරිද? උට යවන්නාගේ ඊමේල් ඇඩ්‍රස් එක ඔයා දන්නවා. දැන් මගේ ඊමේල් ඇඩ්‍රස් එක arbitrizam@gmail.com. හරිද? arbitrizam@gmail.com. හරිද? මේ පැත්තේ එහෙමම තමයි. ඔට ෆෝමල් එකේ රාජකාරී ඊමේල් එකක යවන්නාගේ ලිපි නය එහෙමම තමයි @gmail.com. හරිද? ඊට පස්සේ ගාවට අපි ලියන්නේ to කාටද යවන්නේ කියලා. පිළිගන්න. හරිද? එතකොට මෙතන ඔයාලට ඉතින් අපිට ලියන්න පුළුවන් කෙනාගේ ඊමේල් ඇඩ්‍රස් එක විදිහට. ඒතර මෙතන දෙන්න පුළුවන් anukumar@gmail.com maxsanjana@gmail.com martin +33@gmail.com. ඒකම ඕන විදිහට දෙන්න පුළුවන්. ඒ කිව්වොත් මේක ඇවිල්ලා ඉන්ෆෝමල් කියන්නේ වෘත්තීමය නොවන. වෘත්තීමය කෙනෙක්ට ඔයාගේ ඊමේල් එක මොන වුණත් වෘත්තීමය පුද්ගලයෙක්ට අපිට කියන්න පුළුවන් max.nagaratipathi@gmail.com. John Tucklife@gmail.com. එහෙම බෑ. එතකොට මෙතන පොඩ්ඩක් respectful වෙන්න ඕන. සාමාන්‍යයෙන් government එකට නම් අපි දාන GOV ඊපස්සේ නම කමල් 33@gmail.com. හරිද? total මෙතනක් from ඊට පස්සේ 2 එක දෙකටම දුර දෙකටම පොදුයි. මෙතන පොඩ්ඩක් වෘත්තීය වෙන්න ඕනේ. එච්චර එහෙත් කතාව. මෙතන මේක එකක් නිකන් දාන්න පුළුවන්. මොකද 55@gmail.com කමල් 65@gmail.com. වැඩක් දාන්න ඕනේ නැහැ. මෙතන පොඩ්ඩක් ප්‍රොෆෙෂනල් වෙන්න කියන්න ඕන. ගවර්න්මන්ට් ඔෆිෂියල් ඒ වගේ එකක් දාන්න ඕන. හරිද? ෆෝමල් එකක්. කියන්නේ වෘත්තීය එකක්. හරිද? ඊට පස්සේ
ඊට පස්සේ කොටස ඇවිල්ලා රූල් අප් කරලා සබ්ජෙක්ට් කියන කොටස. සබ්ජෙක්ට් කියන කොටස. සබ්ජෙක්ට් කියන්නේ කාරණාව. තොර මෙතෙන්ට බොහෝ දුරට එන්නේ හායි කියන එක. හායි. හායි කියන එක නැත්නම් හෙලෝ. හරිද? යාළුවෙක් කලේ. මෙතෙන්ට සබ්ජෙක්ට් එක අදාළ ප්‍රශ්නය වෙන්න ඕන. ඊට ප්‍රශ්නෙන් තමයි අපි අදාළ ප්‍රශ්නෙන් අපි ප්‍රශ්නේ කියවලා ඒක අපි හදා ගන්නවා. අපි බලමු ඒක ඕක හදන්න කියලා. හරිද? මම මේ කාට නිකන් ආකෘතිය එක්ස්ප්ලেইন කරනවා මේ. හරිද? අන්න ඊට පස්සේ මෙතෙන්ට එනවා. අපේ යාළුවට අපි දිය කවුද එයා? අපි හිතමු කමල් කියලා. kamal@gmail.com කියලා. ඔතන දිය කමල්. හරිද? යාළුවගේ නම. හරිද? යාළුවගේ නම. හරි. මේ පැත්ත අපිට මැනේජර්ගේ නම කෝ කියලා කියලා දිය කෝ කියලා කියන්න බෑ. තේරුණාද? මේ පැත්ත අපිට යාළුව මැනේජර් කෝ කියලා කියලා දිය කෝ කියලා. එහෙම කියන්න බෑ. හරිද? මෙතන dear sir madam /madam sir madam හරි දාලා කමා එක දාන්න ඕන. හරිද? මෙතන තමයි මට පුළුවන් මෙන්න පස්සේ තමයි මේක ඔයා ගොඩලා මේක ඔයා මේ බොඩි එක ලියනකොට තමයි ඔයාලට තියෙන ප්‍රශ්න ටික තියෙන්නේ. හරිද? මේ බොඩි එක ලියනකොට තමයි ප්‍රශ්න ටික ඇති වෙන්නේ. ඒතර මෙතන දෙන්නේ බොඩි කියන එක. හරිද? ඒ කියන්නේ අදාළ විස්තරය. හරිද? ලෙටර් එකේ බොඩි එක වගේ ඊමේල් එකේ බොඩි එක. ඒතර මොකද බලන්න ඉස්සෙල්ලා from එක to එක subject එක මෙතන dear kamal මෙතන dear sir dear madam. හරිද? මෙතන හායි මෙතන අපි බලමු කොහොමද එන්නේ කියලා. අපි දැන් කතා කරමු එක්සැම්පල් එකේ. බොඩි එක ලියන ට්‍රික් එකක් මම ඔයාලට කියන්නම්. බොඩි එක ලියන ට්‍රික් එක මම දැන් ඔයාලට කියලා දෙන්නම්. හරිද? අපි යමු අපේ ලැප් එකට. එතකොට ළමයි මෙතන බලන්න හොඳට මේ ආකෘතිය ඔයගොල්ලෝ මම කිව්වා ඔයගොල්ලන්ට කියලා දෙනවා කියලා. දැන් අපි මේක ආයිත් ඔයාලට මම ආයිත් කියලා දෙන්නම් ඉක්මනට. ඉස්සෙල්ලා from එක. හරිද? from ඔයාගේ email address එක. email address කියන්නේ @gmail.com කියන ඒ මාර්ගගත ලිපිනය. හරිද? ඊතැපෑල. හරිද? ඊමේල් එක දන්නේ නැත්නම් ඊතැපෑල. එතකොට මේ පැත්තේ from දෙකම සමානයි. to කාටද යවන්නේ? ඔයාගේ යාළුවට informal. formal එකේ යවන්නේ මැනේජර් මහත්තයාට. හරිද? informal කියන්නේ වෘත්තීමය නොවන. formal කියන්නේ වෘත්තීමය. හරිද? සමහර අය එක පටලව ගන්නවා. ආයිත් මම කියනවා informal කියන්නේ වෘත්තීමය නොවන. formal කියන්නේ වෘත්තීමය. informal කියන්නේ යාළුවා. formal කියන්නේ මැනේජර් මහත්තයා. එනවා දරුවා. ඒකට දෙකේම සබ්ජෙක්ට් එක මෙතෙන් තියෙන්නේ හායි කියලා මම කිව්වා. මේ පැත්තේ සබ්ජෙක්ට් එකට අපි question එකකින් ගන්න විදිහ මම තව ටිකකින් කිව්වා. හරිද? ඒතර මෙතන යාළුවාගේ නම කමල් කියලා අපි ගත්තා. හරිද? මේ පැත්තේ dear sir හරි dear madam. මෙන්න මේ කොටස තමයි body කියලා කියන්නේ. හරිද? මෙන්න මේ කොටස් දෙක තමයි body කියලා කියන්නේ. හරිද? ඒ body එක කොහොමද අපි ලියන්නේ කියලා බලමු. එතකොට මේ body එකට පුතා informal එකේ body එකට අපි ඉස්සෙල්ලාම greeting එකක් ඇඩ් කරනවා. greeting කියන්නේ ඔයා කොහමද හොදින්නේ? how are you?
hope you are fine අන්න ඒ වගේ. හැබැයි අපි මැනේජර් මහත්තයෙන් අහන්නේ ඔයා හොඳින්ද කියලා. හරිද? මැනේජර් මහත්තයා අපේ කවුරුවත් නෙමෙයි. එයාගේ සුව විනස් එහෙම විමසන්න යන්නේ නැහැ. තේරුණාද? කෙලින්ම අපි අපේ වැඩේ කරගන්න තමයි අපි උනන්දුව දක්වන්නේ. තේරුණාද? ඒතර මෙතනට ටිකක් එක්ස්ට්‍රා වෙලා තියෙනවා greed කියලා. ඊට පස්සේ කොටස් 8ක් තියෙනවා. මේ කොටස් 8 හරිම ලේසි වලට පාඩම් කරන්න. What, when, where, why, who, to whom, how, closing. හරිද? ඒතර මේක මේ 6 වෙනි එක නම් අවශ්‍ය නැහැ. හරිද? මේක 6 වෙනි එක නම් අවශ්‍ය නැහැ. to whom, with whom කියන එක. ඒක අපිට අවශ්‍ය නැහැ. ඒක පොඩ්ඩක් ඒක ලියන්න ගියාම ඔයාට අප්සෙට් ගහයි. ඒක නිසා ඒක ඕනේ. අපි ඒක නැතුව කරමු. හරිද? ඒකට ඒක නැතුව එතකොට 7යි. හරිද? what, when, where, why, who, how, closing. what, when, where. what කියන්නේ මොකක්ද? when කියන්නේ කවදද? where කියන්නේ කොහේද? why කියන්නේ හේතුව මේක පවත්වන්න. who කියන්නේ කවුද සහභාගී වෙන්නේ? අන්න ඒ වගේ මේ එකකට අදාළ දෙයක් ඔයා හිතන්න. තේරුණාද? හිතලා මම දැන් පහල දෙන විදිහ ඔයා ඒක හදාගන්න. තේරුණාද ළමයි? හරි. ඔයා දැන් ඉක්මනට හොඳ ළමයි වගේ මේ වීඩියෝ එක පෝස්ට් කරලා මේ තිරයේ දිස්වන ඉලක්කමට මේ තිරයේ දිස්වන මේ වර්ඩ් ડોකියුමන්ට් එක ඉක්මනට ඔයා කොලම් එකක් දාලා ඔයාගේ ෆයිල් එකට දාන්න කොලේක ඉක්මනට ලියාගන්න මෙන්න මේ ටික ඉක්මනට. හරිද? පෝස්ට් කරලා ලියාගන්න. හොඳේ මම පෝස්ට් කරන්නේ මම ඇවිල්ලා කාල කුමාරී තුන්බේ. එහෙනම් මම කාල කුමාරී තුන්බේ. මම නවත්තන්නේ නැහැ. ශීඝ්‍රව. එහෙමද? ඔයා හිමින් නැති නැවත ලියාගෙන. හරිද දරුවා? නවත්තගෙන ලියාගන්න. මම යනවා ඉස්සරහට. ඔයා මාව ෆලෝ කරන් ඉන්න. ඉතින් දරුවා මෙන්න මේක ඊගාවට අපි බලමු කොහොමද එකින් එක ලියන්නේ කියලා බොඩි එකට අදාළ කොටස්. හරිද දරුවා? අයියෝ මේක යනවා. හරි මෙන්න බලන්න ප්‍රශ්නේ. ඉන්ෆෝමල් එකේ ප්‍රශ්නය මම දෙකම එකට යනවා. හරිද? ඒක ඔයාලට වෙනස තේරෙන්නේ නැහැ. Write an email to your friend Kamal requesting him to join you for the vacation holidays on December. email එක ලියන්නලු to your friend Kamal කියන යාළුවට requesting ආයාචනා කරමින් to join you ඔයාට එකතු වෙන්න කියලා මොකටද? vacation holidays. ඒ කියන්නේ ඔයාගේ නිවාඩු දිනවල එයත් ඔයත් එක්ක එකතු වෙන්න කියලා යාළුවට ආයාචනා කරලා එන්න කියනවා. තේරුණාද? යාළුවට එන්න කියනවා එවිල්ල මාත් ඉන්න පහකට කියලා. තේරුණාද? එතන මේ පැත්තේ write an email to divisional secretary CEO කෙනෙක්. divisional secretary කියන්නේ district ලේකම්. හරිද? goal ගාල්ල district ලේකම්ට ලියන්න requesting permission. ආයාචනා කරමින් ඉල්ලමින් මොකක්ද ඉල්ලන්නේ? permission කියන්නේ permission ඉතින් අවසර to conduct an environment cleaning camp at Gold Fort. හරිද? එතකොට පරිසර පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වනු ගාල්ල කොටුවේ කරනවා නම් permission එක ගන්න ඕනේ තමයි. හරිද? කොටුව සුද්ධ කරන්න ඕනේ තියෙන්නේ. සුද්ධ කරනකොට අපි ඉල්ලන්න ඕන permission එක කොට යාමතන කවුද ඔය එකෝ direct එකෝ සොසයිටි එකේ ඩිරෙක්ටර්. හරිද? එතකොට එකෝ සොසයිටි එකේ ඩිරෙක්ටර් ඔයා ඉල්ලනවා නෙමෙයි ඩිස්ට්‍රික්ට් ලේකම්ගෙන් මේ එන්වයරන්මන්ට් කැම්ප් එක කරන්න උදව් කරන්න කියලා අවසර දෙන්න කියලා. හරිද? එතකොට පුතා මෙතන ඉස්සෙල්ලා අපි බලමු from address එක දෙකේම සමානයි. udara123@gmail.com udara123@gmail.com. to කියන්නේ කාටද යවන්නේ අපි? max kamal. හරි. මෙතන kamalටනේ යවන්නේ. max kamal. හරි. යාගේ email එකත් max kamal වෙන්න පුළුවන්. kamal33@gmail.com.
හැබැයි මෙතන මේ පැත්තේ මැක්ස් සෙක්‍රටරි එහෙම ඉන්න බෑ. හරිද? මැක්ස් කමල් එහෙම ඉන්න බෑ. තේරුණාද? මේ පැත්තේ පොඩ්ඩක් වැදගත් විදියට එනවා. මම දාලා තියෙන government divisional sec කියන ෂෝට් කරලා gov.divsec කමල් gmail.com කියලා. හරිද පුතා? gov.divsec කමල් gmail.com කියලා මම දාලා. එතකොට ඊගාවට සබ්ජෙක්ට් එක මම කිව්වා වගේ හායි දෙපැත්තෙම හායි. හරිද? දෙපැත්තෙම හායි. මේ පැත්තේ එතකොට මේ පැත්තේ මම කිව්වාට සබ්ජෙක්ට් එකකින් අරන් උඩ ලියනවා කියලා. හරිද? එතකොට මෙතන මම කියලා දෙන්න මේක ඔයාලට කොහොමද කරන්නේ කියලා. දැන් මෙතන බලන්න අපේ question එක write an email to divisional secretary goal requesting permission to conduct an environment. එතකොට මෙතන මොකද්ද දැන් මෙතන subject එක? මෙතන මොකද්ද අපි දැන් කරන්නේ? cleaning කරන්න permission එක ඉල්ලනවා. ඒක තමයි මේ letter එකෙන් කරන්නේ. නේද? එතකොට requesting permission to conduct an environmental cleaning camp goal fort. හරිද? මේක තමයි අදාළ වැදගත් කොටස. එතකොට මෙතන අපිට මේකම ලියන්න බෑ. මේකම ලියුවොත් පොඩි grammar offset කරන්න. requesting permission to conduct an environmental cleaning camp at goal fort කියලා ලියන්න බෑ. හරිද? අපි එහෙම ලිව්වොත් ඒකේ තේරුම ඇවිල්ලා ගාලු කොටුවේ පිරිසිදු කිරීමේ කඳවුර සඳහා අවසර ලබා ගැනීම නෙවෙයි ලබා ගැනීමට ලබා ගැනීමට කියන්නේ to නේද පුතා? එතකොට අපි ට කියන එක සිංහලෙන් අන්තිමට ආවට ඉංග්‍රීසි වලින් මේ බලන්න එතන to කියන එක ට වෙලා ට කියන්නේ to එක ඉස්සරහටම එනවා. තේරුණාද? එතන බලන්න to කියන එක ඉස්සරහටම ඇවිල්ලා තියෙනවා. හරිද දරුවා? එතකොට මෙතන රූල් එකක් තියෙනවා. ඔයාට මම කියලා දෙන්න හදන මේ to වලට පස්සේ මේ to එකට පස්සේ verb එකක් එනවනම් මෙහෙම verb එකක් එනවනම් ඒක ing දාලා තියන්න බෑ. ඒක ed දාලා past වලින් තියන්න බෑ. ඒක present වලින් තියෙනවා. එහෙම නැත්නම් base form කියලා කියනවා. base form එයා ඉපදුණු විදිය සමානයි වර්තමාන පදේ. එතන වර්තමාන පදයෙන් තියන්න ඕන to වලට පස්සේ මොන verb එක තිබ්බත් ඒක වර්තමානෙන් කියන්න ඕනේ. එහෙම නැත්නම් එයා ඉපදුණු විදියෙන් මොනවත් පස්සටවත් ඉස්සරටවත් නොදා ing වත් ed වත් නොදා එහෙමම තියන්න ඕනේ. to request, to walk, to walking කියන්න බෑ. to walk කියන්න බෑ. තේරුණාද? to think, to say, to run, to conduct, to invite අනේ වගේ තියෙනවා. තේරුණාද? to invited, to inviting ඒව බෑ. to වලට පස්සේ present note එකක් ලියාගන්න. දැන් ඔයා මේ ලියපු කොලේ නෙවෙයි වෙන කොලයක මම කියන එක ලියන්න. තරුවක් දාලා වෙන කොලයක මම කියන එක ලියාගන්න තරුවක් දාලා. ඉක්මනට ගන්න කොලේ. to වලට පසු ක්‍රියාපදයට ඉංග්‍රීසි වලින් කියන්නේ verb කියලා. වරහන් ඇතුලේ verb. to වලට පසු ක්‍රියාපදයක් වරහන් ඇතුලේ verb. verb verb verb.
to වලට පසු ක්‍රියාපදයක් කරන්න ඇතුළේ verb තිබේ නම් එය වර්තමාන කාලින් තිබිය යුතුයි. වර්තමාන කාලින් තිබිය යුතුයි. to වලට පසුව verb එකක් තිබේ නම් to වලට පසුව ක්‍රියාපදයක් verb එකක් තිබේ නම් එය වර්තමාන කාලින් තිබිය යුතුයි. අදට ඉගෙනගත්තු ඔය සුපිරිම පොයින්ට් එකක්. හරිද? මේක ඇවිල්ලා ඔයාගේ verb tenses ප්‍රශ්නෙට මම ওই නෝට් එක කොහොමද දෙනවා ඊළඟ සතියේ. අපි ફોකස් කරන්නේ tenses කියන පාඩමට. අමත් වැදගත් පාඩමක්. ජීවිතේටම වැදගත් ඒ සමහරක්. හරිද? ඊට පස්සේ අපි යනවා අපි ඊළඟ පාර්ට් එක. ඊට පස්සේ මම කිව්වා වගේ dear කමල් කියලා මේ පැත්තේ තියෙනවා. dear madam කියලා sir madam කියලා මේ පැත්තේ තියෙනවා. හරිද? දැන් ඔයගලන්ට මේක තේරුණාද? දැන් මේ සබ්ජෙක්ට් එක හදන විදිහ ඊමේල් එකට විතර නෙවෙයි ලෙටර් එකටත් කොහොමද සබ්ජෙක්ට් එක හදන්නේ මම මේක තෝරන්නේ කියලා. හරිද? ඊට මෙතනම අපි කරේ මොකද්ද පුතා? මෙතන අපි ගියා මේ අපේ ප්‍රශ්නෙට ගියා. ප්‍රශ්නේ තියෙන්නේ requesting permission to conduct an environment cleaning camp at Gold Fort කියලා තියෙන්නේ. අපි මෙතන ඉඳලා අරගෙන අපි ඉස්සරහට දැම්ම to දාලා requesting කියන එක to වලට පස්සේ base form එක present form එක තියෙනවා නිසා අපි ing අයින් කරා. තේරුණාද? කියන්නේ මොනවත් නැතුව තමයි තියෙනවා. දැන් මෙතන මෙයාට ing තියෙනවා. නෑ ඉපදුන විදිහ නෙමෙයි මේ ඉන්නේ මෙයා ඇඳුමක් අඳන්නේ. ing කියන ඇඳුම අඳන්නේ. එහෙම බෑ. තේරුණාද? ඉපදුනේ request කියන මූලයෙන්. මේ request කියන මූලය එහෙමම කියනවා to වලට පස්සේ. to දැම්ම request to request කරන්නට ආයාසන. to request permission to conduct an environment cleaning camp and Gold Fort. තේරුණාද දරුවා? ඒතර ඒක අපි ලියලා තියෙනවා. හරිද? එතකොට ඔයා මම එක්ස්ප්ලেইন කරාට පස්සේ මම මේක එහෙමම දානවා ඔයා ගෲප් එකට. ඒකට ඔයා මේ වීඩියෝ එක හොඳට බලලා අවබෝධයෙන් මේක ලියන්න. හරිද? ඊට පස්සේ අපි යනවා අපේ ෆෝමැට් එකට. මම කිව්වා ඔයා දැන් ලියලා තියෙන කොලේ තියෙනවනේ. දැන් ඔයා ලියලා තියෙන්නේ ෆැක්ට්ස් ටික. හරිද? මේ ෆැක්ට්ස් ටික මම එක්ස්ප්ලেইন කරන විදිහ හොඳට බලන්න. හරිද දරුවා? දැන් ඔයාගේ කොලේ ඇති ඒ කියන්නේ ඔයා කලින් ලියපු මේකනේ. මේක තමයි ඔයා ළඟ තියෙන්නේ දැන්. හරිද? ඔයා තාම මේක ලියන්නේ නැහැ. හරිද? ඔයා ළඟ තියෙන්නේ මේක. ඔයා තාම සූටීනේ. එතකොට ඔයාගේ කොලේ තියෙන්නේ dear name කියලා. හරිද? මේ බලන්න dear කමල් කියලා තියෙනවා. නම කමල්. dear name dear කමල්. එතනද ඒ ෆෝමැට් එකට අදාළව ඔයා කම්පෙයාර් කරන්න. දැන් මේ පැත්තේ dear sir madam ඒ විදිහම කියනවා. ඊළඟට තියෙන ඔයාගේ වම් පැත්තේ greeting කියලා. greeting කියන්නේ සුබ පතනවා, සුව දුක් විමසනවා ඒ වගේ. හරිද? මෙතන how are you කමල්. I'm fine. මම හොඳින්. ඔයාට කොහොමද කමල්? හොඳින්. තේරුණාද? ඒත් මේ පැත්තේ greeting කියලා එකක් තියෙනවද අනිත් පැත්තේ? ඒ කියන්නේ informal පැත්තේ greeting කියලා එකක් තියෙනවද? නැහැ. formal පැත්තේ greeting කියලා එකක් නැහැ. හරිද? ඊට පස්සේ අපි යනවා ඊළඟ කොටසට. දෙවෙනි එක ඒ කියන්නේ අපි පළවෙනි එක අපි what එකනේ එක්ස්ප්ලেইন කරන්නේ. what එක
මේ what එකේ ඔයා බලන්න අපි ලියලා තියෙන එක. ඒතර මම රතු පාටින් ලියලා තියෙනවා I am writing to you. ඒකට මේක තමයි කිව්වොත් වැරදි මම ලියලා තියෙන එක. I am writing to invite you. I'm writing to invite you කියලා නේද? I'm writing to request. මෙතන 2 ඩබල් කරලා කවුද හැදෙන්නේ? මේක තමයි හරි විදිය. මෙතන what එක I am writing to අන්න මේක උදාමතද හරිද? I am writing to. ඉතින් මේ වගේ මම නම් කියන්නේ මෙහෙම ඔයා apostrophe දාන්න එපා. අපි full form එකකින්ම ලියමු. හරිද? මේම apostrophe දාන්න එපා. full form එකකින්ම ලියමු. I am writing to. I am writing to. මම මේක ලියන්නේ. I am writing to. මම මේක ලියන්නේ. මං කිව්වා to වලට පස්සේ verb එකක් කියනවා නම් ඒක present form එකකින් තියෙනවා කියලා. අන්න ඒ කතාව තමයි මෙතනත් මේ invite එකට වෙලා තියෙන්නේ. තේරුණාද? මේ invite එකට ඒකම තමයි වෙලා තියෙන්නේ. තේරුණාද? ඒකට to invited back, to inviting back. තේරුණාද? to invite. මම මේක ලියන්නේ මොකටද? invite කරන්නට. to තේරුණාද? මම I am writing to invite. මම මේක ලියන්නේ invite කරන්නට. කවුද? you to spend your holiday. අන්න මේක to spend. දැන් මෙතනත් බලන්න you to ආයෙත් to දැම්ම ආයෙත් to වලට පස්සේ spend කියන්නේ එයා ඉපදුණු විදිය. එතකොට spend කියන එකේ past tense එක මොකද්ද? spent. t අකුර දැම්ම ඒක එයා ඉපදුණු විදිය නෙමෙයි එයාගේ රූපය මාරු කරගෙන අතීත විදියට. තේරෙනවද? එතකොට මෙතන I am writing to invite you to spend your holiday in my village. මගේ ග්‍රාමයේ ඔයාගේ නිවාඩුව ගත කරන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. හරිද? එතකොට I am writing to invite you to spend your holidays in my village. එතකොට ඔයා මෙතන I am writing to කියලා ක්‍රියාපදය හොයා ගන්නවා. ඔයා ඉස්සෙල්ලා ලියනවා I am writing to ඊට පස්සේ ඔයා අදාළ ක්‍රියාපදය හොයා ගන්නවා. හරිද? මම මෙතන ඉතින් එයාව ආරාධනා කරනවා නේ මම invite කියලා. එතකොට අපි අනිත් පැත්ත බලමු. එතකොට ඒකේ what කියන්නේ මොකක්ද? හරිද? මොකක්දනේ එතකොට what මේ මොකක්ද කියලා අපි ආයෙත් explain කරනවා. හරිද? මේක කියලා ආයෙත් අපි මේ cleaning camp එකට cleaning camp එක සඳහා permission එක ගන්න. හරිද? එතකොට මෙතන I am writing to හරිද? අන්න ක්‍රියාපදේ දැන් හොයන්න ඕන. අපි මේක ලියන්නේ මොකටද? ආයාචනා කරන්න. to ආයාචනා කියන එකට අපි උඩින් වචන හොයාගත්තා request. I am writing to requesting that request you ඔයාගෙන් ආයාචනා කරන්න permission to organize සැලසුම් කරන්නට. මෙතන මේ organize කියන එකටත් to වලට පස්සේ අපි දාලා තියෙන්නේ මොකද්ද? to වලට පස්සේ organize කියන එකටත් දාලා තියෙන්නේ එයා ඉපදුණු විදිය. Organized by organizing to organize a cleaning camp in Goldford. හරි. මොකද්ද organize කරන්නේ? a cleaning camp in Goldford. හරිද? හරි. දැන් මම ඔයාගෙන් අහනවා ප්‍රශ්නයක්. දැන් ඔයා මට ඒකට උත්තර දෙන්න ඕන. දැන් ඔයා
අපි ඔයා දැන් ලියනවා ලෙටර් එකක් ග්‍රාමීය සොසයිටි එකේ සභාපතිට බ්ලඩ් ඩොනේෂන් කැම්ප් එකකට අවසරයි. ඒකට කොහොමද ලියන්නේ? පළවෙනි එක I am writing to request you permission to organize a blood donation camp. තේරුණාද? එතකොට ඔයා කියන්න මට නිවාඩු අවුරුදු උත්සවය සඳහා ඔයාගේ යාළුවෙක්ට ඔයා එන්න කියනවා ගමට. එතකොට කොහොමද අපි ලියන්නේ? I am writing to කියන මාත්‍රික කියන I am writing to invite you to spend or එහෙම නැත්නම් I am writing to invite you to our New Year festival. නැත්නම් I am writing to invite you to join සම්බන්ධ වෙන්න කියලා to join our New Year festival. තේරුණාද දරුවා? ඉතින් ඔයා ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන. හරිද? එක්සෑම් එක ලඟ වෙලා තියෙනවා. දෙවෙනි එක when කියන එක. when කියන්නේ කවදද? කොට කවදද කියන එක අපි සාමාන්‍යයෙන් ලියන්නේ will be දාලා. හරිද? ඒකවත් අපිට සාමාන්‍ය ලැබෙන්නේ අනාගතය ගැන දෙයක් ලියන්න. එතකොට when කියන එක මෙතන ලියලා තියෙන්නේ holidays will be from 5th to 29th December. will be from කියන එක තමයි use කරලා තියෙන්නේ. will be from use කරන්නේ කාල පරාසයක් කියන්නේ. එතකොට මෙතන informal එකේ අපි use කරන්නේ නිශ්චිත කාලයක්, නිශ්චිත දිනයක්. කාල පරාසයක් නෙවෙයි. The event will be on නිශ්චිත දිනයක් නම් on December 5th morning. දරුවා. කොට මෙතන කාල පරාසයක් නිසා event the holidays will be from 5th to 29 December. මෙතන වෙන්න එක කවුදද කියන එක event will be on December 5th morning. හරිද? එතකොට එතන මොකක්ද කියලා අපි ගන්නවා ඉදිරියට, මොකක්ද කියන එක ගන්නවා ඉදිරියට holidays the event. හරිද? මොකක්ද කියන එක ඉදිරියට අරගෙන will be from හරි will be on හරි දාලා අපි දානවා කාල පරාසය. හරිද? කාල පරාසය හෝ නිශ්චිත දිනය. මම හිතනවා ඒක පැහැදිලියි කියලා. හරිද? අපි හිතමු දැන් blood donation camp එක. හරිද? ඒතකොට blood donation camp එක තියෙන්නේ 10 වෙනිදා ජනවාරි. කොහොමද කියන්නේ? The blood donation camp will be on January 5th morning. හරිද? ඊට පස්සේ අපිට දෙවෙනි එක දැන් ඔයා හිතන්න ඒකට අපේ අවුරුදු උත්සවය තියෙන්නේ ජනවාරි 15. හරි නිශ්චිත දිනය. ඒකට කොහොමද කියන්නේ? The New Year festival will be on 10th January. මේ වගේ ඔයාට මේ දෙන එක ඔයාට මාරු කරලා ලියන්න පුළුවන්. මම මේක පොදුවේ තමයි හදලා තියෙනවාට ධාරණය කරගන්න පහසු විදිය. හරිද? ඔයා හොඳට මේක ස්ටඩි කරන්න. තුන්වෙනි එක කියන්නේ where. කොහේද? හරිද? ඒකට කොහේද කියන එක ඔයාලා දැන් කල්පනා කරන්න ඕන. කොහේද කියන එක ස්ථානයක් සම්බන්ධ කරලා මට මේක කොහොමද ලියන්න පුළුවන් කියලා කල්පනා කරන්න ඕන. මම මෙතන ලියලා තියෙන්නේ I like to show you the waterfall. waterfall කියන්නේ ස්ථානය මම ඔයාලට පෙන්වන්න කැමතියි. I like to කියන එක මම මේක තාමත් වැදගත් වචන
එකතුවක්. I like to කියන එක. එතකොට I like කියන්නේ මම කැමති. I liking කියලා එකක් නෑ. හරිද? I like. හරිද? විතරම සරලව ලියන්න කල්පනා කරන්න. I like to. මේ to කියන එක ඉතාමත් වැදගත්. හරිද? මේ to කියන එක අපිට දැන් කීප සැරයකම වුණා. දැන් to වලට පස්සේ තියෙන verb එක ඇවිල්ලා show. To show. To showing නෙවෙයි to showed නෙවෙයි. එහෙනම් to show. ඉපදුණු විදියෙන් තියන්න ඕන to එක කියනකොට. තේරෙන to කැමති ඉපදුණු ළමයිට. ඔකට I like to show. මම ඔයාලට කැමති පෙන්වන්න මොකක්ද? I like to show you the waterfall, mountains and the paddy fields in our village. සරල වාක්‍ය තේරුණාද? මම රතු පෑන්ට් කරලා තියෙන්නේ හොඳට ප්‍රැක්ටිස් කරන්න. රතු පාට කරලා තියෙන එක. මම නිල් පාටින් ලියලා තියෙන්නේ verb type එක. හරිද? verbs මේ බලන්න request, invite, show, clean කියන verbs එක මොන? ඒකේ ස්වරූපය දැන් බලන්න මේකේ ඔක්කොම තියෙන present වල. කිසිම සංකීර්ණ එකක් නෑ නේද? එනවා තමයි සරලයි. ඒතර මේ පැත්තේ we like to අන්න ආයෙත් මොකද්ද දැන් මෙයාගේ ප්ලේස් එක goal fort නේ පුතා. we like to clean the goal fort area. හරි. දැන් මේ වෙනකොට මෙතෙක් අපි ගතිපු රතු පාටින් ලියලා තියෙන එක බලන්න. I am writing to. මම මේක ලියන්නේ අන්න what එකට අදාළ එක. when එකට අදාළ එක will be from හරි will be on හරි. තුන්වෙනි එක මොකද්ද? like. I like. එතනද where කියන එක. හරිද? දැනට අදාළ I like to show. I like to visit. මම නරඹන්න කැමතියි. I like to show කියන්නේ දැන් මෙයාත් එක්කනේ නරඹන්න. මෙයාටනේ පෙන්නන්නේ. I like to show. දැන් place එක clean කරනවනේ I like to clean. verb එක ඉතා සරලව ඔයා තීරණය කරන්න. හරි මාත් එක්කෙන් I am writing to. කියන I am writing to වලට පස්සේ verb එක ඉපදුණු විදිහට තියනවා. හරිද? ඊට පස්සේ will be from කියන්නේ හැමෝම will be from. ඊට පස්සේ I like. I am writing to will be from I like. I am writing to will be from I like. I am writing to මේක ලියන්නේ අහවල් කාරණාව නිසා. will be from මේක තියෙන්නේ අහවල් දිනයේ. I like to මම කැමති ඔයාට පෙන්නන්න. නැත්නම් I like to visit කියන මම කැමති නරඹන්න. එහෙමද? I like to clean මම කැමති පිරිසිදු කරන්න. we like to කියන අපි කැමති පිරිසිදු කරන්න. අන්න ඊළඟ නේද? it's why කියන එක. It's the perfect way. It's the perfect way to. It's the perfect way to. මම කියන්නේ. It's the perfect way to. ඒක තමයි සුපිරිම විදිය. මොකටද? why කියන එක පිළියන්නේ. It's the perfect way to දාලා. It's the perfect way to. ඒක තමයි සුපිරිම විදිය to relax after exam. අපේ exam එක ඉවරලා අපිට විනෝදයෙන් කියන්නේ සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. අපේ එක්සෑම් ඉවර වෙලා ඒක තමයි සුපිරිම විදිය අපිට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් එක්සෑම් ඉවර වෙලා. හරි ඒක ෆන් එකේ ඉන්න එක. full stop. and also අන්න බලන්න and also කියන්නේ ඒ විතරක් නෙවෙයි we can අපිට පුළුවන්. can වලට පස්සේ verb එකක් එනවා. ඒක present වලින් තියෙනවා. ලියමු නෝට් එකක්. අපි කලින් ලියපු තැනම ක්‍රියාව කරන්න ධන can ක්‍රියාව කරන්න ධන ඒ කියන්නේ එකතු කිරීමේ ලකුණ හරිද ධන කියන්නේ සිංහලෙන් කියනවා ධන කියලා ක්‍රියාව කරන්න එකතු කිරීමේ ලකුණ
can can ක්‍රියාව කරන්න එකතු කිරීමේ ලකුණ can තිබුණොත් එහි අර්ථය අපට පුළුවන් වේ. තේරුණාද? ඒක දාන්න එහෙම උඩුකම ඇතුලේ දාන්න එක අපට පුළුවන් උඩුකම වහලා වේ. තේරුණාද? ක්‍රියාව කරන්න එකතු කිරීමේ ලකුණ can තිබුණොත් එහි අර්ථය උඩුකම ඇතුලේ අපට පුළුවන් වේ. full stop. මෙහිදී can වලට පසු පැමිණෙන ක්‍රියාපදයන් මෙහිදී can වලට පසු පැමිණෙන ක්‍රියාපදයන් වරහන් ඇතුලේ ලියා ගන්න verbs verbs මෙහිදී can වලට පසු පැමිණෙන ක්‍රියාපදයන් verbs වරහන් වර්තමාන කාලයෙන් ලැබිය යුතු. ඒ කියන්නේ ඉපදුන වෙදී. වර්තමාන කාලයෙන් තිබිය යුතු. වර්තමාන කාලයෙන් තිබිය යුතු. හරිද දරුවා? වර්තමාන කාලයෙන් තිබිය යුතුයි. දැන් ඔබතුමාලා රූලක් කරලා ලියා ගන්න. දැන් මගේ භාෂාව පොඩ්ඩක් මුකුන්ට හුරු නැති නිසා වර්තමාන කාල සමානයි ඉපදුන විදියකින් ලියන්න. අපේ ෆයිල් එක ගන්න ලියන්න. වර්තමාන කාලය සමානයි ඉපදුන විදිය. වර්තමාන කාලය සමානයි ඉපදුන විදිය. ඒ ළඟින් ලියා ගන්න. මේක තියෙන්නේ උදාහරණය අංක 4නේ. 4 දාලා රවුන්ඩ් කරලා ඊමේල් කියන්නේ. ඒකට එක්සැම්පල් එක අවශ්‍ය වුණොත් බලන්න පුළුවන් we can play කියන එක. හරිද? ඒක දෙන්නත් පුතා 4 දාලා රවුන්ඩ් කරනවා. ඒ කිව්වොත් මෙතන can තියෙන 4 වෙනි පොයින්ට් එකේනේ. හරිද? 4 දාලා රවුන්ඩ් කරලා ඊමේල් කියලා ලියාගන්න. හරිද? මම දන්නවනේ ඔයගොල්ලෝ ඉතින් කොහොමද මේ ඊමේල් එක යනවා ටෙන්සර්ස් ආස්සේ. ටෙන්සර්ස් එක යනවා පැරග්‍රාෆ් එක ආස්සේ. ඔයගොල්ලන්ගේ මමත් ඉතින් ඉතින් මම දන්නවා ඔයගොල්ලෝ කරන වැඩ ඉතින්. ඒක නිසා ලියාගන්න ඊමේල් කියලා 4 දාලා රවුන්ඩ් කරලා ඊමේල් කියලා ලියන්න. ඊගාවට දැන් මෙතන බලන්න මම it's the perfect way to relax. ඒක තමයි සුපිරිම විදිය රිලැක්ස් කරන after our exam එකෙන් පස්සේ. and also කියන්නේ ඒ විතරක් නෙවෙයි කියලා ලියලා කමා එක දාන්න. හරිද? and also we can play. අන්න බලන්න can එකට පස්සේ අපි දීලා තියෙන්නේ වර්තමාන කාලේ. we can playing back. we can played back. we can play. ඉපදෙන්නේ වර්තමාන. හරිද? together එකට and fly. අන්න ආය ක්‍රියාපදයන්නේ and fly. ඒත් වර්තමාන. kites අපි පියාඹන්නේ මේ සරුන් කලියම. තේරුණාද? ඒක හොඳට අධීක්ෂණය කරන්න. ඒතර මේ පැත්තේ අපේ informal පැත්තේ it's the perfect way to අන්න to වලට පස්සේ තියෙන්නේ මොකක්ද? attract කියන්නේ ආකර්ෂණය කරගන්න. the tourism විදේශිකයන් ආකර්ෂණය කරගන්න එක තමයි සුපරිම විදිය. and also ඒ විතරක් නෙවෙයි we can keep පුළුවන් තියාගන්න our heritage more clean. heritage කියන්නේ
පුරාවස්තු. අපේ පුරාවස්තුන් අපිට වඩා පිරිසිදුව තියාගන්න පුළුවන්. හරිම සරල විදිහට ලියන්න හරිද? ජෙනරල් ඉංග්‍රීසි ඔයගොල්ලන්ට පුළුවන් වුණොත් තාමත් සරල විදිහට ලියන්න. මේ ඇවිල්ලා සරලකමේ උච්ච අවස්ථාවක් මේක. හරිද? ඒකක් ගැනීමේ බුද්ධිමත්ම විදිය තමයි මේ. හරි, අපි යනවා ඊළඟ කරුණට. අපි දැන් සාමාන්‍යයෙන් ළඟා වෙමින් කියන බවක් මතක් වෙන්නේ යනවා. ඕකේ. y එකත් ඉවරයි. හරි. හෝ ඒකේ අනිත් පැත්තට යන කලින් මට කියන්න අපේ හතර I am writing to පළවෙනි එක I am writing to what කියන එක ලියන්න. I am writing to මොකක්ද කියන එක ලියන්න. what කියන්නේ මොකක්දනේ? මොකක්ද I am writing to. when කියන්නේ කවදද අපි ලියන්නේ? will be from හරි will be on හරි. තුන්වෙනි එක where කොහෙද කියන එක අපි ලියන්නේ I like to show, I like to visit. අනේ වගේ verb එකක් දාලා වැඩ. හතරවෙනි වැදගත් එක it's the perfect way to y කියන එක ලියන්නේ එහෙම. it's the perfect way to relax after and also ඒ විතරක් නෙවෙයි කියලා අපිට තව එකක් ඇඩ් කරන්න පුළුවන්. we can කියන අපිට පුළුවන්. හරිද? ඒ හතරවෙනි එකේ වැදගත් points දෙකක් තියෙනවා. පළවෙනි එක it's the perfect way to. අනිත් එක we can කියන එක. we can plus verb එක. we can run අපට පුළුවන් දුවන්න. we can join අපට පුළුවන් සම්බන්ධ වෙන්න. we can think අපට පුළුවන් හිතන්න. එහෙමද? මෙහෙම තමයි ඔයා මේව හොඳට අධ්‍යයනය කරලා තමයි ඔයාගේ දැන් මේකම මාරු කරලා ලියන්න පුළුවන්. ඔයා මේක මේ වගේ තව ප්‍රශ්න දෙක තුනක් ලියවම ඔයාලට මේක මොකක්ද? ට්‍රාන්ස් ලෙවල් ළමයිනේ. මේක විල ලකී සර් අර ලකී චතුරංග සර් උගන්නන සිස්ටම් එක මම කිව්වා ඔයාලට ෆැමිලි එක කියලා. ඒක ලකී සර් උගන්නනව නේද? බැංකු ගිණුම් වලද මොකද? ජාතික ගිණුම් වල ලකී සර් අර ෆ්ලෝ chart එකක් වගේ අර විවිධ මට මතක නැහැ එකක් කරන් කිව්වොත් මේ විදිහට මුගන්නනවා ලකී සර් අර ඇඩ්වෙවි යනවා නේද? අර ජාතික ගිණුම් වල සීන් එකක් තියෙනවනේ විවිධ දේවල් තුනක් හරි හතරක් හරි මතක නැහැ. anyway මේ සිස්ටම් එකට තමයි ඒ සර්ත් උගන්වන්නේ. හරිද? එතකොට චරකස මොකද්ද කරන්නේ? පන්තියෙන් ඇතුළෙම පාඩම් කරනවා. ඒක තමයි මාත් දැන් කරන්නේ අරක මම highlight කරනවා. ඒක එතකොට මම කියනකොට I am writing to will be from I like to is the perfect way to we can play. අනේ we can join පුළුවන්. and also කියන්නේ ඒ විතරක් නෙවෙයි. හරිද? හොඳ දැන් ඔයාලට මේ ටික පුළුවන්. ඒ ඔයාට මේක ටික පුළුවන්. ඔයාට තියෙන්නේ මම කියන ඉතිරි වැඩ ටික කරන්න. ඊළඟ ටික okay who කියන එක කවුද? there will be some other friends too. මගේ තවත් යාළුවා ටික ඉඳීවි. you will like them. there will be කියන්නේ සිටිනවා. සිටීවි. there will be කියන්නේ සිටීවි. there will be කියන්නේ සිටීවි. හරිද? some other friends තවත් යාළුවෝ too. තවත් යාළුවොත් ඉඳීවි. you will like them. එතකොට will කියන්නේ අනාගත කාල. ඔයා ඒගොල්ලන්ට කැමති වේවි. there will be some other friends. එතකොට will be කියන්නේ there will be කියන්නේ සිටීවි. will කියන්නේ වේවි. මේ ඔක්කොම ඇවිල්ලා future tenses. හරිද? එතකොට මෙතන will වලට පස්සේ තියෙන verb එකක් present වලින් තමයි තියෙන්නේ. හරිද? අර කලින් can වගේම තමයි. මෙතනත් will එකට පස්සේ තියෙන verb එක present වලින් තියෙනවා. හරිද? there will be වලට පස්සේ එන්නේ noun එකක්.
එතන එක නෝට් කරාද ඔයගොල්ලෝ some other friends කියන්නේ noun. friends කියන්නේ noun නේ. ඒකට there will be some other friends. there will be වලට පස්සේ verb එකක් එන්නේ there will be වලට පස්සේ verb එකක් එනවා අඩුයි. හරිද? there will be වලට පස්සේ එනවා noun එකක් friends. there will be some other friends කියලා මම දාලා තියෙනවා. there will be friends. there will be there will be more water pollution. there will be more water pollution. ගොඩක් ජල දූෂණය වේවි if people dispose garbages to rivers. තේරුණාද? there will be දාලා ඔයාට ඕන තරම් වචන හදන්න පුළුවන්. there will be කියන්නේ වේවි, තියේවි, හරිද? සිටීවි මේ අර්ථයන් එනවා. හරි අපි ලියාගමු. පස්වෙනි එක රවුන්ඩ් 5 දාලා රවුන්ඩ් කරලා ඊමේල් කියලා දාලා ලියා ගන්න. 5 කියලා රවුන්ඩ් කරලා ඊමේල් කියලා දාලා ලියා ගන්න. දැන් අපි ලියන පස්වෙනි පොයින්ට් එකට. හරිද? there will be ලියන්න. මේකම ලියන්න. මේක බලාගෙන ලියන්න. there will be යනු සිටීවි there will be යනු සිටීවි there will be යනු සිටීවි තිබේවි there will be යනු සිටීවි තිබේවි ඇතිවේවි යන අර්ථයන්ය there will be වලට පසු there will be වලට පසු noun එක පැමිණීම උචිතය. there will be වලට පසු noun එකක් පැමිණීම උචිතය. there will be වලට පසු noun එකක් පැමිණීම උචිතය. රූලක් ඇරලා ඒකටම ලියන්න එකක් තව පොයින්ට් එකක්. අනාගතයට අදාළ වේ. ෂෝට් කට් ලියන්න අපි දැන් අර ලොකු නෝට් ඕනේ අනාගතයට අදාළ වේ. හරිද දරුවා? ඊළඟ එක you will like them කියන එකට අපි නෝට් එකක් ලියනවා. ඊළඟ you will like කියන එක tenses part එක. ඒකට කියන්නේ future simple future tense කියලා කියනවා. simple future active voice. you will like කියන්නේ simple future active voice. හරිද? ඒක ගැන මම නෝට් එකක් දෙන්නේ නැහැ. ඒ කිව්වොත් ඒක මම ඉස්සරහට කරන්න. හරිද? ගැන මම නෝට් එකක් දෙන්නේ නැහැ. එතකොට මේ පැත්තේ බලන්න. එතකොට there will be someone you will like them. තවත් යාළුවෝ ඔයා ඒකට කැමති වේවි. එතකොට අපි අපේ informal පැත්තේ තියෙන්නේ මොකක්ද? there will be 20 other people. අන්න එතන නාමපදේ මොකද්ද? people. ජනතාව. ජනතාව කියන නාමපදයක්. හරිද? පුද්ගල නාම. නාමපද කොටස් ගොඩක් තියෙනවා. අල්ලන්න පුළුවන් නාම තියෙනවා, අල්ලන්න බැරි නාම තියෙනවා. හරිද? අල්ලන්න බැරි නාම ඇවිල්ලා light, energy, power, love, affection හැඟීමුත් නාමපද තමයි ඉංග්‍රීසි වල. හරිද? එතකොට මිනිස්සු, සත්තු, ද්‍රව්‍ය, දිනයන්, කාලයන්, වකවානු කොම නම්ස්. හරිද?
එතකොට මෙතන people කියන්නේ පුද්ගල නාම. පුද්ගල නාම people. එතකොට there will be 20 other people. එතකොට ජනතාව පිරිස 20ක් සිටීවි. 20 දෙනෙක් සිටීවි. There will be 20 other people participating. ඒ කියන්නේ 20 දෙනෙක් සම්බන්ධ වේවි. ඒතර මට කියන්න ඕගොල්ලෝ සුනාමි එකක් වේවි 2030 නෑ 2100 සුනාමි එකක් වේවි 2000 කියන්නේ there will be a tsunami on නෙමෙයි in අවුරුද්දක් විතරක් කියනවා in there will be a tsunami in 2100 තේරුණාද 2100 there will be a tsunami in 2100 හරිද ඒකට දැන් ඔයාලට තේරුණා නේද නාමපදයක් av කියනවනම් there will be දානවා හරිද there will be 20 people participating හරිද people participating from eco society goal හරිද එතකොට 20 දෙනෙක් participate කරනවා සම්බන්ධ වෙනවා from eco society කියන්නේ අපේ සමාජය eco සමාජයේ සභාපතිනේ ඔයා. එතකොට ඔයාගේ පිරිස members ලා 20 දෙනෙක් සහභාගී වෙනවා. ඊළඟට 6 වෙනි එක අපි with whom to whom කියන එක අපි කරන්නේ නැහැ. හරිද? අපි ඒක ලියන්නේ නැහැ. ඒක ලියුවොත් ඔෆ්සෙට් ගන්න ඉඩකඩ තියෙනවා. 7 වෙනි එක how කියන එක. how කියන එක ලියන්නේ අපි how කියන්නේ කොහොමද කියන එක. හරිද? ඒකට අපි කොහොමද ගත කරන්නේ අපේ අපේ නිවාඩු කාලේ holiday එක. We will take the bikes and ride everywhere. අන්න මෙතනත් බලන්න will දාලා තමයි අපි ගන්නවා bikes. හරිද? we will කියන්නේ අපි ගනි කියන්නේ මේක අනාගතයේ සම්බන්ධ දෙයක්. හැබැයි අපි ගන්නවා කියන එක මෙතන අර්ථවත් වෙන්නේ. හරිද? අනාගතයේ සම්බන්ධ නම් මතක තියාගන්න. we will plus වර්තමාන පදේ. කරලා අහන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒතකොට අනාගතයයි වර්තමාන පදේ දාන්නේ. ඒ කිව්වොත් ඒකට හේතුව අනාගත කියලා පදයක් නැහැ. තේරුණාද? අනාගතය කියලා අපි පෙන්වන්නේ මේ will එක. දාලා අපි දානම වර්තමාන පදයට එක්ක. එතකොට ඒක ඔටෝමැටික්ලි අනාගත බවට පත් වෙනවා. තේරුණාද? හරි. කියන හැමෝම we will take, we will run, we will eat. අපි we will eat කියන්නේ අපි කනවා අනාගතේ. හරිද? දැන් කනවා කියන කනව නෙවෙයි. හරිද? දැන් දැන් මෙතන බලන්න මම ඔයගොල්ලන්ට පැහැදිලිව කියන්න. දැන් මෙතන we like හරිද? මෙතන මේ තුන්වෙනි එක බලන්න. තුන්වෙනි එක we like. හරිද? we like කියන්නේ අපි කැමති. හරිද? අපි කැමති දැන්. will නෑනේ. will නැත්තම් we like අපි කැමති දැන්. දැන් මෙතන නේද we will like නම් අපි කැමති අනාගතේ. තේරුණාද? දැන් මෙතන වෙන්නේ ඒක තමයි. දැන් මේක ඔයාලට මේක තේරුම් ගන්න අවශ්‍ය නැහැ ඔයාලට. මට නිකන් කියන්නේ. ඒතර we take කියන්නේ අපි ගන්නවා දැන්. we take අපි ගන්නවා දැන්. දැන් මැද කවුද වෙලා තියෙන්නේ? will. එතකොට අපි ගන්නවා අනාගතේ. මොකක්ද ගන්න? දැන්. ඒකේ අර්ථය අපි ගන්නව අනාගතේ නෙවෙයි. අපි ගන්නවා දැන් නෙවෙයි අනාගතේ ගන්නවා මොනවද? bikes. හරිද? ඒ කියන්නේ මේකේ තේරුම අපි ගන්නවා අනාගතයේ බයික් නෙවෙයි. මේක අතුලාන්තය තමයි ඒක. හරිද? තේරුම වෙන්නේ අපි ගන්නවා බයික්. අතුලාන්තය අපි ගන්නේ බයික් අනාගතේ. ඒ කියන්නේ deeply අපි පරීක්ෂා කරොත් ඒක තේරුම අපි ගන්නවා දැන් නෙවෙයි අනාගතේ. මේකේ meaning එක උඩින් අපි ගන්නවා බයික්. දෙකේම meaning එක අපි ගන්නවා බයික්. මේ will දාන්නේ අනාගතේ කරලා. හරිද මම පැහැදිලි කියලා.
So we will take අපි ගන්නවා මොනවද bikes and ride everywhere. Ride කියන්නේ පදිනවා. හරිද? එතකොට buy take කියන එක present වගේම මේ ride කියන එක present verb එකක්. everywhere කියන්නේ හැමතැනම. හරිද? also අන්න ආයෙත් also ආවා and also ගන්නත් පුළුවන්. හරිද? ඉතින් නෑ also හරි and also. we can eat අන්න අපිට පුළුවන් කන්න. ආයෙත් කොහොම විදියට තමයි තියෙන්නේ දැක්කද? හොඳට ඔබ්සර්ව් කරන්න. කලිනුත් තිබ්බේ we can වර්තමාන කාල ප්‍රදේශ. we can eat the fruits from the forest. අපිට කන්න පුළුවන් පළතුරු කොහෙන්ද? කැලෑවන් වලින් behind our house. අපේ ගෙදර පිටපස්සේ තියෙන කැලෑවල් වලින් අපිට කන්න පුළුවන්. දැන් ඔයාලට බැරිද මේක හදාගෙන ලියන දේ කියන්නේ? ඔයාලට පුළුවන් බලන්නද? we can eat. හරිද? මේ වගේ සරල වාක්‍ය වලින් අපිට කොට දාගන්න පුළුවන් මේ ජෙනරල් ඉංග්‍රීසි ආයේ ඒකටම දාන්න පුළුවන්. හරිද? ඉතර මහන්සි වෙන්න ඕනෙත් නැහැ. අර සර්ලා තමයි අර ළමයිව නිකන් ඕනේ නැතුව ස්ට්‍රෙස් කරලා අවශ්‍ය පීඩනයක් දෙනවා ළමයි. එහෙම අවශ්‍ය නැහැ කිසිසේත්. හරිද? ඒකට බලන්න මෙතන ඊළඟ අපේ අනිත් පැත්තේ we will bring කියන එක තමයි. එහෙම ලියන්න එපා ෂෝට් කරලා. අපි ලියන්න ඕනේ මෙතන long form එක. we will bring. දැක්කද මෙතනත් we will ඒ කියන්නේ දැන් නෙවෙයි අනාගතේ. තාම අපි තිබ්බේ නෑනේ අපේ කැම්ප් එක. නේද? අපි තාම කැම්ප් එක තිබ්බේ නෑනේ. අපි ගේන්නේ අනාගතේ. we will bring. ඒතර we bring කියලා තිබ්බොත් දැන් ගේනවා. හරිද? we bring. මැදට will එක will කියන එක අන්නදට આવොත් අනාගතේ. හරිද? ඔයා නිතරම ලියන්න ඕනේ. එතකොට දැන් වෙන්නේ නැත්නම් will දාලා. හරිද? අනාගතේ නම් තාම කොහොමත් ඔයාට දෙන්නේ. අනාගතේ ගැන ලියන්න නැත්නම් මේ වගේ ලෙටර් එකක් වුණත් දෙන්නේ අනාගතේ ගැන ලියන්න. සමහරට මේකම ලියන්න පුළුවන් ඉතින් එකේ පොඩි එක. නැද්ද මං කියන්නේ? මේකම ලියන්න පුළුවන්. හරිද? we will bring අපි ගේනවා cleaning supplies පිරිසිදු කිරීමේ භාණ්ඩ and manage මේකත් present verb එකක් manage කියන එක. managing බෑ managed බෑ manage වෙනවා. and manage waste properly. අපද්‍රව්‍ය හොඳට කළමනා කරගන්න. හරිද? ඒත් බලන්න දෙකම we will අන්න ඊට පස්සේ අවසානයේ I hope මම හිතනවා මෙතන we hope I hope you will join us. මම හිතනවා ඔයා අපිත් එක්ක එකතු වෙයි කියලා යාළුවට කියන්න. let me know මට දැනුම් දෙන්න. let me know අනේක ඉතාමත් වැදගත් වචනයක්. let me know මට දැනුම් දෙන්න. හරිද? ඒතර මෙතන we hope you will approve. ආයෙත් පිළා. දැන් approve කරලා නැහනේ. අනාගතය. I hope you will approve our request. අපේ ආයතන ඔයා පිළිගන්නේ කියලා thank you කියන එක. අනේ ස්පෙෂලි ඇවිල්ලා තියෙනවා. හරි අරකට thank you නෑ හොඳේ. thank you කියන්නේ යාළුවට අපි. හරිද? එන්න බලන්න we hope අපි හිතනවා you will approve. ඔයා approve කරයි කියලා. එතන ආයෙත් will use කරේ අපි. මෙතන I hope you will join us. එතනත් will තමයි use කරේ. join දැම්ම මෙතන approve. approve කියන්නේ අනුමත කරනවා. මෙතන thank you තියෙනවා. එතන let me know තියෙනවා. අවසානයේ අපි yours lovingly උදාර. මෙන්න මෙතන යාළුවෙක් නම් lovingly කියන එක දානවා. මෙතන letter එක වගේම තමයි. letter එකේ වගේම තමයි. මෙතන faithfully කියන එක දානවා. මෙතන faithfully කියන්නේ විශ්වාසනීය කියන එක දානවා. මෙතන lovingly දානවා. මෙතන කමල් අන්තිමට දානවා කමල්ගේ තනතුර the director of Eco Society. මෙච්චරයි letter එකේ තියෙන්නේ. අපි ආයෙත් මුල ඉඳලා බලමු මොනවද මේ ප්‍රධානතම keywords ටික. I am writing to what කියන එක ලියන්න I am writing to මොකක්ද කියලා ලියන්න. when කියන්නේ කොහෙද ලියන්නේ will be from හරි will be on හරි දාලා.
where ලියන්නේ I like to දාලා. හරිද? I like to visit, I like to show, I like to go දාන්නත් පුළුවන් නේද? හරිද? එතකොට why කියන්නේ ඇයි කියලා ලියන්නේ අපි it's the perfect way to දාලා. It's the perfect way to attract. It's the perfect way to clean. It's the perfect way to pass the exam. මේක තමයි හොඳම විදිහ exam එක pass වෙන්න. ඊට පස්සේ අපි දානවා and also we can කියන එක ඉතාමත් අපිට පුළුවන් පරිසරය ආරක්ෂා කරන්න අපිට පුළුවන් පරිසරය ආරක්ෂා කරන්න පැල හිටවල කොහොමද කියන්නේ we can protect the environment by planting trees by වලට පස්සේ verb එකක් එනවනේ ඒක ing වලින් එනවා ඒව අපි ඉස්සරහට බලමු හරිද we can protect the environment හරිද ඒකට අපිට පුළුවන් දුප්පතුන්ට උදව් කරන්න දුප්පතුන්ට කියන්නේ poors කියලා කොහොමද කියන්නේ we can help the poors හරිද අන්න මෙහෙම ඔයාට කමා දාලා ඉතින් ගොඩක් කියනවා හරිද අපි හිතමු දැන් ඔයා health සෞඛ්‍යමය යහපුරුදු වල සෞඛ්‍ය මේ යහපුරුදු ගැන ලියනවා කියලා ඒතකොට අපිට කියන්න පුළුවන් ඒකයි වාසි weekend දාලා ලියන ගොඩක් we can keep our body healthy keep us away from diseases look beautiful and keep our personality more attractive මේ වගේ කොටක් weekend දාලා ඔයාලට ඉතින් මේ ලොකු ලිස්ට් එකක්ම ලියන්න පුළුවන්. තේරුණාද? ඒක අපි තව දුරටත් බලනවා ඉස්සරහට. හරිද? ඊගාවට අපි බැලුවා තියනවා කියලා. who කවුද ඉන්නේ කියලා කියන්න අපි there will be කියන එක දැම්මා. there will be කියන එක දැම්මා. හරිද? there will be some other friends හරිද ඊට පස්සේ අපි ලිව්වා අනාගතය ගැන කියනවා නම් you will කියන එක හරිද මැද will આવත් ඒක අනාගතය මැද will නැත්තම් ක්‍රියාව කරන්න සහ වර්තමාන කාලවලදී තියෙනවා then වෙන එකක් ඒක හරිද අපි with whom to whom කියන එක ලියන්නේ හත්වෙනි එක we will take කියන එක අනාගතය සම්බන්ධව අපි ලිව්වා ඊට පස්සේ I hope කියන එක අපි ලිව්වා I hope we hope අවසානයේ lovingly faithfully හරිද අනායත් කියමු I am writing to will be from like to it's the perfect way to there will be you will we will I hope හරිද ඊපස්සේ lovingly faithfully මේ keywords ටික හොඳට පාඩම් කරගෙන එයා තනියම ලියන්න try කරන්න දැම්ම නෙවෙයි මම කියනකොට ඔයා දැන් කරන්නේ සම්පත් ඒක රාශී කර ගැනීම. හරිද? කියන්නම් මොනවද ඉස්සරහට කරන්න. හරිද? ඉතින් මම කලින් කිව්වා වගේ යාළුවන්ටත් කියන්න මේක ඉතාමත් වැදගත් දෙයක්. ආවෙ නැත්තම් අපරාධයක්. ඉතින් you are change makers ඔගොල්ලෝ තමයි ඉදිරියට යන්න ඕන මම ඔයගොල්ලන්ගේ එක්සෑම් එකට ජෙනරල් ඉංග්‍රීසි අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් එක්ක ඉන්නවා ඉතින් අපි ඊළඟ දවස්වල ફોකස් කරන්නේ ටෙන්සර්ස් කියන ලෙසන් එක ලයිව් සෙෂන් එකේ ස්පෙෂල් ටෙන්සර්ස් තමයි මම ලයිව් ඔයගොල්ලන්ට එක්ක ඉන්ටරැක්ට් කරලා කරන්නේ හොඳට සෝ අපි ටියුටර් එකක් දෙනවා ඒ ටියුටර් එක ඔයගොල්ලෝ print කරගන්න. ක්ලාස් ෆීස් රුපියල් 500යි. සල්ලු ගන්න නෙවෙයි. ඉතින් ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න පන්තියට කොටවා
එච්චරයි. ඉතින් සුබ දවසක් හැමෝටම. මොකක්ද ප්‍රශ්න තියෙනවා නම් මට ප්‍රශ්න දෙන්න මගේ නම්බර එකට මෙසේජ් එකක් දාන්න. මගේ නම්බරේ ඉතින් ඇති ගෲප් එකේ. Okay, that's it.